මගේ නම ප්‍රවීන්. මම කොළඹ නගරයේ තියෙන ප්‍රධාන පෙළේ 24 පැයම ක්‍රියාත්මක වෙන සුපිරි වෙළඳසැලක රාත්‍රී කාලයේ කැෂියර් සහ ගබඩා අංශයේ සහායකවරයෙක් විදියටයි වැඩ කරන්නේ. විශ්වවිද්‍යාලයේ පළමු වසරේ පාඩම් වැඩ ASCII එදිනදා වියදම් පියව ගන්න මට හමු වුණු හොඳම රැකියාව වුණේ මේ රාත්‍රී ෂිෆ්ට් එක. මගේ රාජකාරිය සාමාන්‍යයෙන් පටන් ගන්නේ රෑ 10ට. ඒ වෙද්දී නගරයේ ഘോഷාව සෑහෙන දුරට අඩු වෙලා වෙළඳසැලේ දොරවල් ඇතුළට එන පාරිභෝගිකයන්ගේ සංඛ්‍යාවත් ඇඟිලි ගණනට සීමා වෙනවා. රෑ 11:00 වෙද්දී ආරක්ෂක නිලධාරියා ප්‍රධාන වීදුරු දොරවල් ලොක් කරන්නේ රාත්‍රී කාලයේ ඇතුළේ වැඩ කරන අපේ ආරක්ෂාවටයි. රාත්‍රී කාලයේ වහලා දාපු නිහඬ වුණු සුපර් මාකට් එකක් ඇතුලේ තියෙන්නේ මහා අමුතුම ඇඟ කිලිපොලා යන පාළු බවක්. දිගු කොරිඩෝ, අඳුරු අලු පැහැති ටයිල් බිම, නිවා දැමූ සමහර ලයිට් වලින් වැටෙන විකාර රූපී හෙවණලි සහ විශාල කූලර් වලින් නොනවත්වා එන ගුමු ගුමු හඬ විතරයි හැම තැනම පැතිරිලා තියෙන්නේ. එදා සිකුරාදා රාත්‍රියක්. වෙළඳසැලේ ප්‍රධාන දොරවල් සේරම ලොක් කරලා තිබුණේ. ආරක්ෂක නිලධාරියා පිටත ඔහුගේ ස්ථානයේ හිටියා. ඇතුලේ හිටියේ මමයි, තරංගයි, තව මාළු සහ මස් අංශයේ වැඩ කරන සුජීව කියන කොල්ල විතරයි. සුජීව පිටිපස්සේ කුස්සිය පැත්තේ ශීතකරණ පිරිසිදු කරමින් හිටියේ. මමයි තරංගයි එකතු වෙලා ප්‍රධාන ශාලාවේ තියෙන බීම බෝතල් සහ ටින් කෑම තියෙන රාක්ක අස් කරමින් හිටියා. හරියටම මධ්‍යම රාත්‍රී 12ට ආසන්න වෙද්දී මුළු සුපර් මාකට් එක පුරාම මහා දරුණු වමනේ යන තරමේ මූසල කුණු ගඳක් පැතිරිලා යන ගත්තා. අප්පට සිරි මොකක්ද බං ඒ කුණු ගඳ? තරංග තමන්ගේ ටී-ෂර්ට් එකෙන් නහය වහගනිමින් කෑ ගැහුවා. ඒ ගඳ සාමාන්‍යයෙන් නරක් කුණු මාළු ගඳක් වගේ නෙවෙයි. හරියට පණුව දාපු කුණු මස් ගඳක්. ඒ ගඳ කොච්චර සැරද කියනව නම් අපේ ඇස් වලින් කඳුළු එන්න ගත්තා. උගුර හිර වෙන්න ආවා. අපි දෙන්න අතේ තිබුණු බඩු පෙට්ටි බිමින් තියලා ඒ ගඳ එන පැත්ත හොයාගෙන වෙළඳ සැල ඇතුලේ ඉව කරමින් ඇවිදින්න පටන් ගත්තා. ඒ ගඳ ආවේ වෙළඳ සැලේ කෙළවරේම තිබුණු අයිස් කුට්ටි අතුරලා මාළු දැල්ලන් සහ ඉස්සන් ප්‍රදර්ශනය කරලා තිබුණු විශාල අයිස් ලෑල්ල පැත්තෙනුයි. අපි හෙමින් ඒ මාළු ලෑල්ල ගාවට ගියා. මාළු ලෑල්ලට ඉහළින් එල්ලලා තිබුණ කෙලින්ම වැටෙන විදුලි බුබුල අමුතුම විදියට මලානික විදියට හෙලිවි තිබුණා. හරියට හොල්මන් ෆිල්ම් එකක වගේ. අඩෝ ප්‍රවීන් අර බලපන්. තරංග මගේ අත තදින් අල්ලගෙන ඒ පැත්තට අත දික් කරලා දෙයක් පෙන්නුවා. මගේ ඇස් අදහා ගන්න බැරි වුණා. මගේ මුළු ශරීරයේම ලේ අයිස් කැටයක් වගේ සීතල වෙලා ගියා. අයිස් කුට්ටි 100 ගණනක් අතුරලා තිබුණු ඒ විශාල මාළු ලෑල්ල ඇතුලේ ගෑනු ඇඟක් අයිස් අතරේ දඟලමින් පෙරලමින් හිටියා. ඒක කිසිසේත්ම ජීවත් වෙන සාමාන්‍ය මිනිසෙක් එකක් නම් නෙවෙයි. තද නිල් සහ අලු පාට වුණු පල්ලුණු මස් තට්ටු එළියට නිරලාපු තෙත්තුණු පරණ සුදු පාට ඇඳුමකින් සැරසුණු අමුතුම ගෑනු කෙනෙක්. ඇගේ කොණ්ඩය සම්පූර්ණයෙන්ම තෙත බරිත වෙලා තිබුණේ. අයිස් තට්ටු යට ඉඳලා ඉතාමත් අස්වාභාවික විදියට ඇටකටු කඩාගෙන ඉහළට මතු වුණා. අපි දෙන්න මර බයෙන් ගල් ගැහිලා බලන් හිටියා. අපේ කටින් කෑ ගැහිමක්වත් පිට වුණේ නැහැ. අපේ කකුල් බිමට තදින් සවි කරලා තිබුණා වගේ අපිට හෙලවෙන්නවත් බැරි වුණා. ඒ අద్భుත කාන්තාව අයිස් කැට අතර පෙරලෙමින් ඇගේ කැඩේ ගිය අත් දෙකෙන් මාළු ලෑල්ලේ තිබුණු විශාල දැල්ලන් සහ මාළු එකින් එක මහා ආවේගයකින් අමුවේ ඉරා දාන්න පටන් ගත්තා. ඇය අමු මාළු කෑලි තමන්ගේ කට ඇතුළට ඔබා ගනිමින් අමුතුම මූසල හීන් හඬකින් විලාප තියන්න ගත්තා. මගේ මේවා සේරම මගේ. උඹලා මගේ හැමදේම ගත්තා. ඒ කටහඬ සාමාන්‍ය මනුස්ස කටහඬක් නෙවෙයි. කන්නඩි පැලෙන තරමේ අමනුෂ්‍ය හඬක් තමයි ආවේ. ඇය අයිස් තට්ටුව මත පෙරලෙමින් ප්‍රදර්ශනයට තබා තිබූ
විශාල බූවල්ලෙක් අරන් අත් දෙකෙන් තද කරලා තමන්ගේ දත්වලින් ඒ අමු මාළු මස් විකන්න පටන් ගත්තා. ඇගේ කටින් කළු පාට ලේ සහ අමු මාළු කෑලි බිමට වැටුණා. ප්‍රවීන් දුවපන්! ඒ හොල්මනක්! තරංග මරබයෙන් වෙවුලන හඬින් කෙඳිරුවා. හරියටම ඒ මොහොතේ අයිස් ලෑල්ලේ හිටපු ඒ අමනුෂ්‍ය කාන්තාව එක පාරටම තමන්ගේ ක්‍රියාව නතර කරලා ඇය තමන්ගේ තෙත බරිත වුණු කොණ්ඩේ අතරින් මූණ අපේ පැත්තට හැරෙව්වා. මගේ හුස්ම සම්පූර්ණයෙන්ම නතර වුණා. ඇගේ මූණේ කිසිම මනුෂ්‍ය පෙනුමක් තිබුණේ නැහැ. ඇත්තටම ඇයට ඇස් දෙකක් තිබුණේ නැහැ. ඒ වෙනුවට කළු පාට හිස් කුහර දෙකක් විතරයි තිබුණේ. ඇගේ නාසයෙන් සහ කටින් නරක් කුණු ලේ ගලමින් තිබුණා. ඇය තමන්ගේ අත් දෙකේ තිබූ ඉරා දැමූ මාළු කැබලි අපි දිහාට දික් කරලා මහා දරුණු විදියට හිනා වුණා. ඊට පස්සේ ඇය මාළු ලෑල්ල වට කරලා තිබුණු තද ඝනකම් වීදුරු ආවරණයට තමන්ගේ ඔළුවෙන් මහා හයියෙන් ගහලා වීදුරුව කඩන්න පටන් ගත්තා. ඒත් එක්කම වීදුරුව පිපිරිලා ගියා. ඇය දෙවෙනි පාරටත් මහා ආවේගයකින් කිසිම වේදනාවක් නැති විදියට තමන්ගේ ඔළුව වීදුරුව මතට ගැහුවා. වීදුරු කටු සිය ගාණක් හැම තැනම විසිරලා යද්දී ඒ අద్භූත කාන්තාව වීදුරු කටුඩින්ම අපි දිහාට පෙරලෙමින් මාළු ලෑල්ලෙන් එළියට පැනගත්තා. වීදුරු කටු ඇගේ ඇඟ පුරාම ඇනිලා තිබුණත් ඇගේ ශරීරයෙන් එක ලේ බිඳුවක්වත් ගලාගෙන ආවේ නැහැ. ඇය අත් දෙක සහ කකුල් දෙක පොළවේ අතුල්ලමින් මකුළුවෙක් වගේ අස්වාභාවික වේගයකින් අපේ පැත්තට ආවා. ප්‍රවීන් බුදු අම්මෝ දුවපන්! තරංග මහා හයියෙන් කෑ ගැහුවා. තරංග පස්සට පැනලා දුවන්න හදද්දිම ඒ අద్භූත කාන්තාව එක පාරටම පොළවෙන් ඉහළට මතුවෙලා මහා හයියෙන් කෑ ගහමින් තරංගගේ ඇඟ මතට කඩා පැන්නා. තරංග ටයිල් බිම මත ඇද වැටුණා. ඒ අద్භූත කාන්තාව තරංගගේ පපුව උඩ වාඩි වෙලා ඇගේ තෙත බරිත වුණු අයිස් සහ අමු මාළු ලේතවරුණු කෙස් කලඹෙන් තරංගගේ මූණ සම්පූර්ණයෙන්ම වහලා දැම්මා. තරංග මර බයෙන් කෑ ගහමින් ඇගේ ශරීරය තල්ලු කරන්න උත්සාහ කළත් ඒ කෙට්ටු දිරාගේ ශරීරයට තිබුණේ යක්ෂයෙක්ගේ වගේ අමනුෂ්‍ය ශක්තියක්. උඹලා මගේ මාළු ගත්තා. උඹලා මාව විනාශ කළා. කාපන්. මේවා සේරම කාපන්. ඇය ගුරුගුරු හඬින් කන්නඩි පැලෙන තරම් හයියෙන් කෑ ගැහුවා. ඊළඟ තත්පරයේදී සිදුවුණු දේ මගේ ලේ සීතල කරවන්න සමත් වුණා. ඇය තමන්ගේ කැඩුණු අතින් බිම වැටිලා තිබුණු අමු දැල්ලෙක් සහ උල්ලුණු වීදුරු කටුවක් අතට ගත්තා. ඇය තරංගගේ කට තදින් ඇරලා ඒ අමු දැල්ල සහ වීදුරු කටුව තරංගගේ උගුර ඇතුළටම ඔබන්න පටන් ගත්තා. අනේ මාව බේරගනින් ප්‍රවීන්! තරංගගේ කට ඇතුළ ඉරිලා යනවා මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා. වීදුරු කටු උගුර ඇනිද්දී තරංගගේ ඇස් පිය වුණා. මම මගේ පණ බය අමතක කරලා ළඟ තිබුණු යකඩ පොල්ලක් අරගෙන ඒ අద్භූත කාන්තාවගේ පිටට මහා හයියෙන් පහර දුන්නා. මං ගහපු විදියට සාමාන්‍ය මිනිස්සෙක්ගේ නම් ඇටකට කුඩු වෙන්න ඕන. නමුත් ඇයට කිසිදු වේදනාවක් දැනුනේ නැහැ. ඇය හිමින් තමන්ගේ ඔළුව පමණක් අංශක 180ක් පිටිපස්සට කරකලා ඇගේ ඒ කළු පාට හිස් ඇස් කුහර දෙකෙන් කෙලින්ම මගේ දිහා බැලුවා. ඇය තරංගව අතෑරලා මගේ දිහාට හැරිලා නැගිටින්න හදද්දිම වෙළඳසැලේ පිටිපස්සේ හිටපු සුජීව සහ ඉදිරිපස්සේ ඉඳපු ආරක්ෂක නිලධාරියා අපේ ශබ්දය ඇහිලා ප්‍රධාන ශාලාවට දුවන් ආවා. මොකක්ද යකෝ මෙතන වෙන්නේ? ආරක්ෂක නිලධාරියා අතේ තිබුණු විශාල ටෝච් එක සහ පොල්ල උස්සගෙන කෑ ගැහුවා. ඔවුන් දෙන්නා ලේ පෙරාගෙන බිම වැටිලා ඉන්න තරංගව සහ බිම හිටගෙන ඉන්න ඒ බියකරු අద్භූත කාන්තාව දැකලා ගල් ගැහුණා. නමුත් ආරක්ෂක නිලධාරියා පළපුරුදු කෙනෙක් නිසා තමන්ගේ ඉනී තිබුණු සූදානම් කරගත් පෙපර් ස්ප්‍රේ එක අතට අරගෙන ඒ කාන්තාවගේ මූණට ගැහුවා. ඒත් එක්කම ඔහු සහ සුජීව එකතු වෙලා ඒ අద్භූත කාන්තාව තද කරලා අල්ලගන්න
ඇගේ ඇඟ මතට පැන්නා. නමුත් හරියටම ඔවුන් ඇගේ සිරුර අල්ලන්න යද්දිම මුළු සුපිරි වෙළඳසැලේම විදුලිය එක පාරටම සම්පූර්ණයෙන්ම විසන්දි වුණා. හැම තැනම මහා ඝන අඳුරකට වැටුණා. අඳුර ඇතුලෙන් මහා දරුණු කන්නඩි පැලෙන ගැහණු විලාප හඬක් ඇහෙන්න පටන් ගත්තා. ඒත් එක්කම මාළු ලෑල්ලේ තිබුණ ඔක්කොම අයිස් කැට, අමු මාළු සහ වීදුරු කටු සුළි සුළඟකට අහුණා වගේ මුළු ශාලාව පුරාම විසිරිලා ගියා. කර කියා ගන්න දෙයක් නැති වුණ අපි තුන්දෙනා ඔළුව බිමට තියාගෙන බිම දිගා වුණා. තත්පර 10කට විතර පස්සේ වෙළඳසැලේ ජෙනරේටර් එක ඔන් වෙලා ආයෙමත් මලානික විදියට ලයිට් පත් වුණා. අපි හෙමින් ඔළුව උස්සලා බැලුවා. ඒ වෙද්දී අර අద్భుත කාන්තාව එතන හිටියේ නෑ. සුජීව සහ ආරක්ෂක නිලධාරියා අත් දෙක එකතු කරගෙන අල්ලගන්න ඒ හැදුව කාන්තාව විදුලිය විසන්දි වුණ ඒ තත්පර කීපය ඇතුළත වාතයේ දී වෙලා ගියා වගේ සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලා තිබුණා. එතන තිබුණේ බිම වැටිලා ලේ පෙරාගෙන හුස්ම ගන්න අමාරුවෙන් ඉන්න තරංග විතරයි. හැබැයි තවමත් අර පරණ මස් කුණු ගඳ තිබුණා. අපි ඉක්මනට තරංගව අරගෙන ප්‍රධාන වීදුරු දොර අරගෙන එළියට දුවලා ඔහුව රෝහල්ගත කිරීමට කටයුතු කළා. තරංගගේ උගුර ඇතුලේ තිබිලා වීදුරු කටු සහ අමු දැල්ලන්ගේ කොටස් සොයාගත්තා. ඔහු සතියකට වඩා ICU එකේ ප්‍රතිකාර ලැබුවා. නමුත් ඒ අඩාන්දුරේ අපිට හම්බ වුණ අයිස් තට්ටු යටින් මතුවුණ ඒ අමුතු ඇස් නැති අద్భుත කාන්තාව කවුද? ඇය මධ්‍යම රාත්‍රියේ අපේ වෙළඳසැලේ මාළු ලෑල්ල උඩට ඇවිත් මේ වගේ භීෂණයක් කළේ ඇයි? අපිට තිබුණු ප්‍රශ්න තමයි ඒ. පහුවදා උදේම ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් සහ සුපිරි වෙළඳසැලේ උසස් කළමනාකාරීත්වය මේ සිදුවීම ගැන පරීක්ෂණ පවත්වන්න වෙළඳසැලට ආවා. තරංග රෝහලේ දැඩි සත්කාර ඒකකයේ හුස්ම පවා අමාරුවෙන් ගනිමින් හිටපු නිසාත් වෙළඳසැල ඇතුලේ ලේ තැවරී තිබුණ නිසාත් පොලිසිය මුලින්ම සැක කළේ මම සහ සුජීව එකතු වෙලා තරංගට ප්‍රහාරයක් එල්ල කරන්න ඇති කියලයි. නමුත් අපි දෙන්නම පොලිසිය හමුවේ දිවුරමින් කිව්වේ ඊයේ රෑ සිදු වුණේ මිනිස්සෙක්ට හිතා ගන්නවත් බැරි අద్భుත අමනුෂ්‍ය සිදුවීමක් බවයි. අපේ කතාව විශ්වාස නොකරපු පොලිස් නිලධාරීන් වෙළඳසැලේ පාලන මැදිරියට ගිහිල්ලා ඊයේ රෑ මධ්‍යම රාත්‍රියේ 12ට අදාළ CCTV දර්ශන පරීක්ෂා කරන්න පටන් ගත්තා. පාලන මැදිරියේ විශාල තිරය මත ඊයේ රෑ සිදුවීම එකින් එක දිගෑරෙද්දී එතන හිටපු පොලිස් නිලධාරීන්ගේ සහ කළමනාකාරවරුන්ගේ මූණු සම්පූර්ණයෙන්ම සුදුමැලි වෙලා ගියා. CCTV දර්ශනවල ඊටමත් පැහැදිලිව සටහන් වෙලා තිබුණා මධ්‍යම රාත්‍රියේ 12ට මාළු ලෑල්ලේ තිබුණු අයිස් කැට 100 ගාණක් ඉබේම ඉහළට විසි වෙලා යන විදිය. ඊට පස්සේ ඒ අයිස් තට්ටු ඇතුලෙන් කිසිම පණක් නැති සුදු ඇඳුමකින් සැරසුණු ගැහණු රූපයක් මතුවෙනවා. හැබැයි හැම දෙයකටම වඩා බය හිතුනේ ඒ කාන්තාවගේ ශරීරය කැමරාවට පෙනුනේ අර්ධ පාරදෘශ්‍ය විනිවිද විදියටයි. ඇය මාළු ලෑල්ලේ තිබූ දැල්ලන් සහ මාළු අතින් ඉරා දාද්දී ඒ මාළු කැබලි වාතයේ පාවී යනවා වගේ කැමරාවට සටහන් වෙලා තිබුණේ. ඊටත් වඩා දරුණු වුණේ ඇය වීදුරු ආවරණයට ඔළුවෙන් ගහලා ඒක කුඩු කරද්දී වීදුරු කටු එකක්වත් ඇගේ සිරුරේ ඇලුනේ නෑ. ඇය තරංගගේ ඇඟ මතට කඩා පැනලා ඔහුගේ උගුරට අමු දැල්ලන් සහ වීදුරු කටු ඔබද්දී තරංග තනිවම හුස්ම හිරෙමින් දඟලන ආකාරයක් මිසක් තරංගගේ ඇඟ උඩ වෙනත් මිනිසෙක් ඉන්න බවක් CCTV එකේ කෙලින්ම පෙනුනේ නෑ. ඇය තනිකරම පාර භෞතික ප්‍රේත බලවේගයක් විදියටයි කැමරාව සටහන් වෙලා තිබුණේ. විදුලිය විසන්දි වෙලා ආයිමත් ලයිට් පත්තු වෙද්දී ඒ අద్భుත ඡායාව වාතයට එකතු වෙලා අතුරුදහන් වෙන ආකාරය දැකලා පොලිස් පරීක්ෂකවරයා පවා බීතියෙන් ගල් ගැසුණා. මේක මිනිස්සෙක් කරපු දෙයක් නෙවෙයි. මේක අద్భుත බලවේගයක්. පරීක්ෂකවරයාගේ කටින් පිට වුණේ එහෙමයි. මේ සිදුවීමෙන් පස්සේ වෙළඳසැලේ පැරණි සේවකයෙක්ගෙන් සහ ප්‍රදේශයේ වයස්ගත මාළු වෙළෙන්දන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මේ මාරක අමනුෂ්‍ය ප්‍රහාරයේ පිටිපස්සේ තිබුණු වසර කීපයකට පෙර සිදු වුණු අතීත කතාව හෙළි වුණේ.
දැනට මේ සුපිරි වෙළඳසැල ඉදිකරලා තිබුණ භූමිය සහ ඊට ආසන්න මුහුද තීරය මීට වසර 5කට පෙර අයත්ව තිබුණේ කුඩා මාළු ලෑල්ලක් තියාගෙන ජීවත් වුණු දේවන් කියන මාළු වෙළෙන්දර සහ ඔහුගේ බිරිඳ වූ සෙල්විටයි. දේවන් කියන්නේ ඊටමත් අහිංසක මුහුදෙන් අල්ලන අලුත් මාළු සාධාරණ මුදලට ගමේ මිනිස්සුන්ට විකුණලා ජීවත් වුණු මිනිසෙක්. ඔහුගේ බිරිඳ සෙල්විත් සැමියා එක්ක එකතු වෙලා මාළු ලෑල්ලේ පිරිසිදු කිරීම කරමින් සන්තෝෂයෙන් ජීවත් වුණා. නමුත් මේ විශාල සුපිරි වෙළඳසැල් ජාලය ඒ ප්‍රදේශයට පැමිණීමත් එක්ක දේවන්ගේ මුළු ජීවිතයම කඩා වැටුණා. සුපර් මාකට් එක විසින් මහා පරිමාණයෙන් විදේශියන්ගෙන් ගේන ලද මාළු, දැල්ලන් සහ බූවල්ලන් ශීතකරණවල දාලා අඩුවට විකිණීම නිසා ගමේ මිනිස්සු දේවන්ගේ කුඩා මාළු ලෑල්ලට පැමිණීම නතර කළා. ණයබරින් මිරිකුණු දේවන් තමන්ගේ එකම ජීවන මාර්ගය අහිමි වීමේ වේදනාව දරා ගන්න බැරුව මුහුදට පැනලා සියදිවි නසා ගත්තා. තමන්ගේ ආදරණීය සැමියාගේ මරණයෙන් මනස සම්පූර්ණයෙන්ම විකෘති වුණු සෙල්වි දේවන්ගේ ශරීරය හොයන්න මහරෑ මුහුදට බැස්සා. සෙල්වි මුහුදු දියවැලකට අහුවෙලා මෝරුන් සහ දැල්ලන් ගැවසෙන ඈත මුහුදදී අමානුෂික විදියට ඝාතනය වෙලා මිය ගියා. ඇගේ සිරුර වෙරළට ගොඩ ගහද්දී ඇගේ සිරුරේ මස් කැබලි මාළුන් විසින් කාලා තිබුණා. ඒ වගේම සෙල්විගේ ඇස් දෙක මාළුන් විසින් දැහැගෙන ගොස් තිබුණා. සෙල්වි මිය යද්දී තමන්ගේ සැමියාගේ ජීවිතය සහ තමන්ගේ මාළු ලෑල්ල විනාශ කරපු ඒ සුපිරි වෙළඳසැල් ජාලයට මහා දරුණු විදියට ශාප කරලා තිබුණා. සෙල්වි මිය ගියේ මහා දරුණු වෛරයකින් සහ පරිගැනීමේ චේතනාවකින් නිසා ඇගේ ආත්මය പ്രേත ආත්මයක් වෙලා තමන්ගේ මාළු ලෑල්ල තිබුණු ස්ථානයේ ඉදිවුණ මේ සුපිරි වෙළඳසැලේ මාළු අංශයට මධ්‍යම රාත්‍රියට ඇවිත් එහි ඇති මාළු විනාශ කරමින් එහි සේවය කරන අහිංසක තරුණියන්ගෙන් පරිගැනීමට මේ විදියට හොල්මන් කරන බව හෙළි වුණා. මේ බියකරු අතීත කතාව දැනගත්තට පස්සේ මම එදාම ඒ සුපිරි වෙළඳසැලේ රැකියාවෙන් අයින් වුණා. සුපර් මාකට් එකේ අයිතිකරුවන් විසින් විශාල තොවිලයක් සහ ආගමික වතාවත් සිදු කළත් ඒ මාළු අංශය වැඩි කාලයක් කරගෙන යන්න ලැබුණේ නැහැ. ඒකට හේතුව තමයි දිනෙන් දින සෙල්විගේ අවතාරයේ දරුණු ක්‍රියා වැඩිවීම. මේ දේවල් නිසා සුපර් මාකට් එකේ මාළු අංශය සදහටම වහලා දාන්න සිද්ධ වුණා. තරංග රෝහලෙන් සුව වෙලා ආවත් ඔහුගේ උගුර තුවාල නිසා ඔහුට අදටත් කතා කරන්න අපහසුයි.